ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපි දැන් මේ හැමදෙනා වහන්සේම ඉතාමත් අදිෂ්ඨානශීලීව උතුම් දලදා හාමුදුරුවෝ ආවේ ජීවමාන බුදුහාමුදුරුවෝ දකින්න වාසේ ඒ හැඟීම ඇති කරගෙන මුළු රටක් දැයක් සමයක් මහා විපතකට පත්ව ඇති මොහොතක ලොව සතුරු අතින් එන අනේක විද සතුරු බලවේග මගේ මව්බිම කොල්ල කන්නට සැරසෙද්දී ඒවා හෙළිදරව් කරමින් ඒ සතුරු බලවේග මොනවාද කියලා හඳුනාගෙන රටේ වගකිව යුතු පාර්ශවයන් නායකයින් පාලකයින් මේ බොහෝ දෙනා දැය අවුරුද්දක් තිස්සේ එකදු ගල් කැටයක් හෝ අතට නොගෙන කිසිදු ජනවර්ගයකට හිංසාවක් නොකොට අවිහිංසාවාදීව ලෝතර බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ උතුම් මාර්ගයේම ගමන් කරමින් අසත්‍ය වෙනුවට අසත්‍ය පරදා සත්‍ය මතු කරන්නට අධර්මයේ වනසා ධර්මයේ දිනවන්නට අප ගන්නා වූ මේ වෑයමේදී මේ රටේ අවාසනාවට ජාතියේ අවාසනාවට පහළ වෙච්ච අපේම යයි සම්මත මිනිස්සු දලදා හාමුදුරුවනේ අපට අවලාද නගනවා අපි ත්‍රස්තවාදීන්නේ කියලා සත්‍ය දැකදගත් රට හමුවෙත් ලෝකයා හමුවෙත් මේ උතුම් අවුරුදු 2300ක් අවිච්ඡින්න බුද්ධ ආගම ආරක්ෂා කරගෙන එන අපිව ම්ලේච්ඡයන් බවට පත් කරමින් රට පුරා ලෝක පුරා දලදා හාමුදුරුවනේ අපිව නිරුවත් කරමින් සිටිනවා. අප මේක මෝන දිය යුතුයි. දලදා හාමුදුරුවෝ හැර අපට වෙන කියන්නට කෙනෙක් නැහැ. ඔබ වහන්සේව රකින්න අපි අදිෂ්ඨානශීලීව යන ගමනේදී ඔබ වහන්සේ අභියස ජීවිත පරිත්‍යාගයෙන් මේ උත්තම ධර්මයක් මේ රටත් සමයත් දයක් නිරන්තරව ආරක්ෂා කරගන්නවා කියන ප්‍රතිඥාව අදිෂ්ඨාන පූර්වකව ඉදිරිපත් කිරීම සඳහා අපි දලදා හාමුදුරුවන්ගේ අවසර පතනවා කවුරුත් වැඳගෙන Tamanගේ දකුණු අත අපේ හාමුදුරුවරු අපි තමයි අවුරුදු මේ ඉතිහාසයේ පුරාවට මේ ජාතිය රැක්කේ අපි තමයි මේ ශාසනය රැක්කේ මේ පින්වන්ත ජාතියේ නායකත්වයේ දුන්නේ අපි අපේ හාමුදුරුවනේ අපිට රකින්න දරුවෝ නැහැ දලදා හාමුදුරුවනේ අපිට රකින්න දේපොළ නැහැ අපිව රකින්න දායක පරපුර මේ ජාතිය ආරක්ෂා කරන එක අපේ වගකීමයි ඒ වගකීම හිතින් දරාගෙන අපේ හාමුදුරුවෝ ඔක්කොම අදිෂ්ඨානශීලීව මේ මොහොතේ පටන් අනේක විද සතුරු උවදුරු රට තුල ජාත්‍යන්තරව ගොඩනැගෙමින් අවිහිංසාවාදී අපිව ම්ලේච්ඡයන් බවට පත් කරන්න මේ දරන වෑයම පරාජය කළා අසත්‍ය ලෝකුරා ගෙන යද්දී ඒ අසත්‍ය පරදවල සත්‍ය මත කරන්න අපි හැමෝටම ශක්තිය ලැබේවා ජීවිත පරිත්‍යාගයෙන් මේ රටක් දෙයක් සමයක් අනේක විද උවදුරින් අපි ආරක්ෂා කරගන්නවා කියන ඒ දෘಢතර සිතුවිල්ල අපේ හාමුදුරුවන් වහන්සේලා ගිහි පිරිසක් දැඩිව අවධාරණය කරගෙන Tamanගේ දකුණු අත පපුව මස්තකෙහි තබාගෙන මේ අදිෂ්ඨානයට සවන් දුන්නා. කන්ද උඩරට ඓතිහාසික සෙන්කඩගලපුර ශ්‍රී දලදා මාලිගාවේ විරාජමානව වැඩ සිටින මේ තුන් සිංහලයාද ශ්‍රී සම්බුද්ධ ශාසනයද ආරක්ෂා කරන්නා වූ තුන් සිංහලයට සර්ව ඓශ්වර්ය ලබා දෙන්නා වූ සකල ලෝකවාසී බෞද්ධයින්ගේ මුදුන් මල් කඩ බඳු සියාපරිමිත බුද්ධ රශ්මි ආලෝක ධාරාවන්ගෙන් සිංහල දේශේ නහවන්නා වූ ශ්‍රී ධන්ත ධාතුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 80000ක් ධර්මස්කන්ධයේ ස්පර්ශයේ පළමුවලත් ශ්‍රීමත් ශ්‍රී වාමදාඨා ධාතුන් වහන්සේ උතුම් හේම මාලාවන් හා දන්ත කුමරුවන්ගෙන වැඩමවා වදාරන ලදුව
දක්ෂිණ මේඝගිරි විහාරයේ පටන් අනුරාධපුර දළදාගේ පටන් පොළොන්නරුව මාගම බෙලිගල දඹදෙණිය යාපව්ව කුරුණෑගල කෝට්ටේ කුරුවිට කොත්මලේ මැද මහනුවර ආදී ස්ථානයන්හි වඩා හිඳුවා අද සෙන්කඩගල ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ විරාජමාන වාමදාඨා ධාතුන් වහන්සේ අලියම් තේවාව නවපෑ තේවාව හැන්දෑ තේවාව නානුමුර මංගල්‍ය අලුත් සහල් මංගල්‍ය අවුරුදු මංගල්‍ය කාර්තික මංගල්‍ය හා උපසම්පදා මංගල්‍යෙන්ද මාලිගාවේ පෙරහැර නාථ දේවාලයේ පෙරහැර විශ්ව දේවාලයේ පෙරහැර කතරගම දේවාලයේ පෙරහැර පස්තිනි දේවාලයේ පෙරහැර කියන්නා වූ පස්විද විචිත්‍ර පෙරහැරින් සැදුනා වූ රන්දෝලි මහ පෙරහැරින් අලංකෘත ඇසල මංගල්‍යයෙන්ද පොද ලබන මහානුභාව සම්පන්න දළදා හාමුදුරුවන් වහන්සේ ත්‍රිසිංහලයද සිංහලයාද සසුනද රක්නා විරූඪ විරූපාක්ෂ දුතරාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙවියෝද මහා උත්පලවන්න විෂ්ණුංග මහසෙන්ති කියහන්ද විභීෂණද සමන් බොක්සල්ද දැඩිමුණ්ඩ බණ්ඩාරද අයිය නායකයෝද මංගල කළු සත්පත්තිනි හෙනකඳ බිසෝ බණ්ඩාර රංවල බටහිර රජුරු බණ්ඩාර ශූන්‍යම්මාදී සියලු ගම්බාර දෙවි දේවතාවුන් වහන්සේලාගේද ගුරුලු නාග ගිනිදැල් රත්න කෝට පූර්ණකාදී සියලු හෙළ රාක්ෂයින්ගේද කලුකිරියම්මා හාමීන් වහන්සේගේ පටන් 12 කට්ටුවක් ගරාගිරි මහ සොරන් රීරි කළු ආදී වූ සිව්හෙළයක් දේවරංගෙන්ද නිතිවන්දනයට ගෞරව ආදරයට පාත්‍ර වූ දළදා හාමුදුරුවන් වහන්සේ ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ පොසොන් 11ක නම් සිටියලත් කුජ දින හෙවත් විවහාර වර්ෂ 2014ක් වූ ජුන මාස 24 වන අද දින රුහුණෙන් පිහිට රටෙන් මලය රටෙන් මායාවෙන් තුන් කෝරළෙන් හත් කෝරළෙන් හතර කෝරළෙන් බෙලිගල් කෝරළෙන් පස් දුන් කෝරළෙන් ඌවෙන් වෙල්ලස්යෙන් බින්තැන්නෙන් දිගාමඩුල්ලෙන් දක්ෂිණ දේශයෙන් කෝට්ටෙන් රජ රටින් වන්නියෙන් ආදී සූහෙලයෙන් භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකා ආදී වූ සිව්වනක් සතරිවරින් මේසා පිරිසක් ඇතුව ඔබ වහන්සේ බැහැ දකින්නට අප වැඩමවා වදාලේ පැමිණියේ දෘಢතර ජාතික අධිෂ්ඨානයක් කරනු රිසියෙන් බව සැලකරන්නට අවසරයි මේ භද්‍ර කල්පයේ දක්වාම ලොව පහළ වී වදාලා වූ සියලු බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිපාරිශුද්ධියටපත් වූ එදා මෙදා තුර සිංහලයේ පහළ වූ ත්‍රිසිංහලාධීශ්වර දශරාෂ්ටපති ශ්‍රී පොළොදිසි රාවණ පරපුරෙන් උපන් ගාමිනී අභේ වට්ටගාමිනී අභේ ගජබා කීර්ති විජයබාහු පළමු දෙවන පරාක්‍රම බාහු මහසෙන් නිශ්ශංක මල්ල කීර්ති ශ්‍රී මේඝවර්ණ නිශ්ශංක අලගක් කෝරාණ පළමු දෙවන රාජ සිංහ විමල ධර්ම සූර්ය වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ ආදී කොට ඇත්තා වූ සිංහල නරේන්ද්‍රයන් සිංහරන්තරයෙන් සභාගතයන් වහන්සේට උන්වහන්සේලා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මස්කන්ධයට උන්වහන්සේලා ස්ථාපනය කොට වදාළ ශ්‍රී සංබුද්ධ ශාසනය නිරන්තරයෙන් පුදන්නට යෙදුන හේන් බුද්ධ දේශයේ බවට පත් වූ වූ මේ දේශයේ උපත ලබන්නා වූ සිංහලයෝ නම් 100 දෙවෙනි කොට ජාතිය සසුනහාරට රකින්නය වරම් ලැබ දිවුරා පුරොන්දු මේ උස්සදේව සුරනිමල ලබියවසබ නන්දි මිත්‍ර ගෝඨයිම්බර ජයසේනාදී වූ දසමහයෝදයෝද කුඩා පොළ රාහුල නිගෙට්ටුවත් ඒ ගුණානන්ද වාරිය පොළ සුමංගල හික්කඩුවේ ශ්‍රී සුමංගල ආදී කොට වැඩ සිටි සංඝ පිටුරුන්ද කැප්පෙටි පොළ පුරන් ගොංගාලේ කොට කිවුනේ ගෙදර මොහොට්ටාල පමණක් නොව කුඩා මද්දුම බණ්ඩාරද පසු කාලීන වනගාරික ධර්මපාල වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි දහස් ගණනක් පිරුවන්ද සිය ජීවිතයට වඩා රට දයපසන උතුම් කොට සිටුවෝමය යුග යුග විරාජමානයේ සිංහල වීරත්වයට සදාපන දුන් ආධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වයේ දුන් රටද දයද සසුනද සිය කමඨහන භික්ෂාව භාවනාව කොටගත් උජුපටිපන්න වූ සුසිල්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා තුන් වහන්සේලා පෙන්වා වදාළ ඒ මාර්ගයේ ත්‍රිසිංහලයේ මෙහෙ වූ උපාසක උපාසිකාවුන් සසමයාපි වෘදේ උදිසා පටිසෝතගාමීව දියත් කළ මේ අප්‍රතිහත දෘಢතර ධර්ම සංග්‍රාමයේ වනාහි ත්‍රිසිංහලය බුද්ධාභිෂේකයෙන් ඒකාලෝක කරනු පිණිසම නිස්සරණාධ්‍යාශයෙන් කරන්නා වූ යුග මෙහෙවරක් වන්නේය. ඔබ වහන්සේ අභිනන්දනය කරන තේවාවෙන් ඒ කියවන මේ ශුද්ධ භූමිය බුදු බිමකට අයෝග්‍ය සකල පාපී දුෂ්චරිතයන්ගෙන් පිරිමෙන්ද ත්‍රිසිංහලයේද සසුනද වනසන සතුරු බල මුළුවල ආක්‍රමණයන්ට දිනෙන් දින නතු වෙමින්ද පවතින බව බගෑපත් අපසල කර සිටින්නෙමු. සිංහලකමත් බෞද්ධත්වයට අතර ඇති වසර දහස් ගණනාවක් අතීතයේ දිවෙන අවිච්ඡින්න සබඳතාව බින දමන ගම පන්සල අතර ඇති අවියෝජනීය සබඳතාව බින දමන සිංහල බෞද්ධ කුටුම්බ තුළ ඇති ආර්ථික සමබල ගතිකත්වයන්
සුණු විසුණු කර දමන තනි පුජ්‍යලයන් වශයෙන් කුඩා දරුවාගේ සිට වියපත් කිරිස් දක්වා ගැහැණුන් හා පිරිමින් ශාරීරිකව මානසිකව අඩපණ කරවන සමාජීය සංස්කෘතිකමය වශයෙන් අකර්මණ්‍ය කරවන දේශපාලනිකව අතරමං කරවන බලවේග රාශියක් අපවටා සිංහල බෞද්ධ අප ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන බව අප සැලකර සිටින්නෙමු. උතුම් වාමදාතා ධාතුන් වහන්සේ මේ සියලු සතුරු බලමුළු දිනෙන් දින එදා සිදුවත් බෝ සතුන් අභියසට බෝරවරසෙන් ලෙසින් අපාභිමුවට එන්නේ ඒ සඳහා අභීතව සටන් වැද සිටින පැවිදි ගිහි සම මඩින්නට සිය ධන බලය යොදමින් සිටින්නේය. දේශය ජාතිය ආගම සිය පණ දෙවෙනි කොට රකින සුජාත දේශප්‍රේමීන් වෙනුවට අවස්ථාවාදී දූෂිත විඥානයන්ගෙන් සමන්විත මිත්‍යා දෘෂ්ටිකයන් කේවට්ටයන් නිසා අවුල් වියවුල්වන සමස්ත රාජ්‍ය තන්ත්‍රයේම රාජ්‍ය පාලනයේම නොමග යවමින් සිටින්නේය.